රෙජිස්ටර් වීමේ අපිට ලැබුණු සහයෝගය නිසා මම කලින් කිව්වා වගේ අපි අපේ 5S journey එක ආරම්භ කරේ 2023 දෙසැම්බර් මාසයේ. මාස 8ක් වැනි කෙටි කාලයකදී අපිට පුළුවන්කමක් ලැබුණා අපේ ෆැක්ටරි එක partially 5S සහතිකකරණය කරන්න. මුලින්ම දෙසැම්බර් මාසෙ තිබ්බ කික් ඔෆ් එකේදී අපි සෝන් සබ් සෝන් වලට අපේ ෆැක්ටරි එකේ තිබ්බ ඔක්කොම ඩිපාර්ට්මන්ට් බෙදලා තමයි මේ වැඩේ පටන් ගත්තේ. ඒ වගේම ටකි අකිමටෝ ජස්ටිකා අවෝඩ් එක 2025 ලබා ගන්න අපිට හැකියාවක් ලැබුණා. ඒ තමයි අපි පළවෙනි මේ අතර තියෙන විශේෂත්වයක් මම හිතන්නේ ඔබ හැමෝගෙම දැන් අඳුරන කියලා. IBS වගේ සංකල්පයක් ක්‍රියාත්මක වෙද්දී අපේ රටේ මේක හුඟා දුරට ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ පෞද්ගලික අංශේ කඩන. පෞද්ගලික ව්‍යාපාරවල තමයි බොහෝ වෙලාවට මේක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. නමුත් අද අපට පේනවා කාලයක් තිස්සේ අකාර්යක්ෂම නිලධාරී තත්ත්වයක් තිබිච්ච මහජන සේවාවන් හරියට සිද්ධ නොවෙනවා කියලා තහවුරු වෙලා තිබිච්ච රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් අද මේ නව නූතන පරිපාලන සංකල්ප ක්‍රියාත්මක යානනතාවය 5S සංකල්පය ඔස්සේ ඉෂ්ට කරගත්තා වූ සිලෝන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් ගෝන පීනුවල මීලක්ෂ කාලය තුල රටේ ප්‍රොඩක්ටිවිටි මූව්මන්ට් එක ගමන් මාර්ගය තුලත් විශාල වෙනසක් අපි අපේක්ෂා කරලා ඒ අපේක්ෂා කරපු වෙනස යම් තැනකට අද අපිට වෙලා තියෙනවා. ප්‍රොඩක්ටිවිටි 5S ගැන මම කතා කරන්න යන්නේ නැහැ. මොකද 5S කියලා කියන්නේ මම හැමදාම කියන්නේ 5S කියන්නේ ඩිසිප්ලින් එකක් කියලා. එතකොට 5S කියන්නේ ඩිසිප්ලින් එක අපේ බ්ලඩ් වලට ඒක ඉන්ජෙක්ට් වෙලා තියෙන්න ඕනේ ජානවල 5S තියෙන්නට ඕනේ කියන එක තමයි මම කියන්නේ රටක් විදියට ඉස්සරහට යන්නට ඕන නම්.